ජනප්‍රිය චරිතයක් වන චන්දිමාල් ජයසිංහ සිය ශරීරයේ බර කිලෝග්‍රෑම් 130 සිට 80 දක්වා අඩු කර ගනිමින් සුවිශේෂී සෞඛ්‍යමය පරිවර්තනයක් මේ වන විට සිදු කර තිබේ. විශේෂිත ශල්‍ය කර්මයකින් අනතුරුව ආරම්භ කළ මෙම අභියෝගාත්මක ගමනේදී ඔහු මුහුණ දුන් දුෂ්කරතා සහ බාධක ජයගත්තේ දැඩි මනෝලෝභයකින් සහ නොබසුබට උත්සාහයකිනි. හුදෙක් ශරීරයේ හැඩය පවත්වා ගැනීම පමණක් නොව දිගුකාලීන සෞඛ්‍ය සහ නිරෝගී භාවය තහවුරු කර ගැනීම අරමුණු කරගත් ඔහුගේ මෙම ගමන නිවැරදි තීරණ ගැනීමේ හැකියාව සහ කැපවීම පිළිබඳව සමාජයට මනා ආදර්ශයක් සපයයි. ඔහුගේ මෙම සාර්ථකත්වය තම සෞඛ්‍ය සහ ජීවන තත්ත්වය නංවාලීමට අපේක්ෂා කරන බොහෝ දෙනෙකුට විශාල ආදර්ශයක් මෙන්ම පෙළඹවීමක්ද ලබා දෙයි. එහෙත් මෙවැනි ශල්‍ය කර්මයක් සඳහා යොමුවීම හුදෙක් මූල්‍යම හැකියාව මත පමණක් තීරණය නොවන බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය. ඒ සඳහා අදාළ පුද්ගලයා වෛද්‍ය විද්‍යාත්මකව දැඩි තරබාරු භාවයෙන් පෙළෙන අයෙකු විය යුතු අතර දේහ ස්කන්ධ දර්ශකය 35ට හෝ 40ට වඩා වැඩි අගයක පැවතීම අනිවාර්ය වේ. නිසි වෛද්‍ය උපදෙස් දැඩි කැපවීම සහ උත්සාහය තුළින් නිරෝගී දිවියක් සඳහා ඕනෑම අයෙකුට සාර්ථක පියවරක් තැබිය හැකි බව මෙම සුවිශේෂී පරිවර්තනයෙන් මනාව තහවුරු වේ. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.